පාටකුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අවසානය කුමක් වෙයිද? ඉතින් අද වීඩියෝ එක තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාටකුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අවසානය පිළිබඳ දළ අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් කතාව නරඹන අය දන්නවා මේ දිනවල ෆොන්සේකා ෆැමිලි එක අතර පොඩි ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ තමයි නුරාන් නිම්නාවිට සහ කෙවින්ට කරපු සියල්ලම ෆොන්සේකා අතට අසු වෙලා තිබෙනවා. ඉතින් කෙවින් රටින් පැනලා යන්න උත්සාහ කරන අතරතුර ඉතින් ඔහුව පොලිසියෙන් හොයනවා. ඉතින් ෆොන්සේකා මේ අතරතුර කෙවින්ට කෝල් එකක් අරන් කියනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඔයා එක්ක කතා කරන්න ඕන හම්බෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතන ඉඳන් මට හිතෙන දේ තමයි මේ කතාවේදී ෆොන්සේකා කෙවින්හට නැවත තමන්ගේ ඔෆිස් එක බාර දී සුපුරුදු පරිදි කෙවින් එක්ක ඉදිරියේදී වැඩ කරගෙන යයි. ඒ වගේම නිම්නාවිටත් කැමැත්ත ලබා දීලා මේ වන විට කොහොමත් අපි දන්නවා නිම්නාවිට කැමැත්ත දීලා තියෙන්නේ ෆොන්සේකා කෙවින් නොදන්නව වුණාට. ඉතින් ඉදිරියේදී කෙවිනුත් නිම්නාවියට ෆොන්සේකා එයාගේ තාත්තා කියලා පවසලා දෙන්නත් එක සතුටින් ජීවත් වෙලා විවාහයකින් මේ සම්බන්ධය කෙලවර වෙයි. ඉතින් සියල්ලෝගේම ප්‍රශ්න විසඳිලා කතාවේ අවසානය ඉතා රසවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් කරගෙන යන්න පහලින් අපි බලමු කුමක් වෙයිද කියලා.